2026 විවිධ අමාත්‍යාංශ යටතේ රජයේ මුදල් පාවිච්චි කරලා නිවාස වැඩසටහන ආරම්භ කරලා තිබෙනවා. මේක අපි නම් කරලා තියෙන්නේ ජාතික නිවාස වැඩසටහන 2026 කියලා. එතකොට ජාතික නිවාස වැඩසටහන 2026 වැඩසටහන යටතේ ප්‍රධාන වශයෙන් අමාත්‍යාංශ 6කින් නිවාස ඉදිකිරීම කටයුතු වෙනවා. ප්‍රධානම වැඩ කොටස වෙන්නේ අපේ අමාත්‍යාංශ නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශය. අපේ අමාත්‍යාංශය ගත්තත් අමාත්‍යාංශය ඇතුලේ නිවාස ඉදිකරන අංශ දෙකක් තිබෙනවා. එකක් තමයි ජාතික නිවාස සම්පාදන අධිකාරිය, අනිත් එක තමයි නැවත පදිංචි කිරීමේ අංශය. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් වල දිස්ත්‍රික්ක 8ක අපි දන්නා යුද්ධය නිසා අවතැන් වූ ජනතාව ඉන්නවා. ඔවුන්ගේ නිවාස ඉදිකිරීමේ වැඩසටහන. එතකොට අපි මෙන්න මේ ජාතික නිවාස අධිකාරිය යටතේ ක්‍රියාත්මක වෙන වැඩසටහන් වලදී වැඩි වශයෙන් 90%කටත් වැඩි අපි අඩු ආදායම් ලාභීන් සඳහා මූල්‍ය ආධාර තමයි ලබා දෙන්නේ. එහිදී අපි 1 මිලියනයක් අඩු ආදායම් ලාභී පවුලකට ඔවුන්ගේ නිවස ඉදිකර ගැනීම සඳහා 1 මිලියනයක් තමයි ලබා දෙන්නේ. ඒ නිසා අපි 2026 මේ ආරම්භ කරපු ජාතික නිවාස වැඩසටහනේ 90% විතරම තියෙන්නේ මූල්‍ය ආධාර අඩු ආදායම් ලාභීන්ට විශේෂයෙන්ම. එහි නිවාස සම්පාදන අධිකාරිය කොටහා ගත්තාම ලොකුයි. දල වශයෙන් ගත්තාම ගෙවල් 10000කට වැඩිය හැදෙනවා මිලියනයක ආධාරය. නිසා තමයි මිලියනයකින් නිවසක් කියන වැඩසටහන මේ තේමා පාට එන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අඩු ආදායම් ලාභීන්ට මේ මිලියනයක් නැවත අය නොකර ගන්නා මිලියනයක් ලබා දෙන්න. ඔවුන්ගේ දායකත්වය, ඔවුන්ගේ නෑදෑයන්ගේ දායකත්වය, ප්‍රජාවගේ දායකත්වය සමගි නිවාස සම්පාදන අධිකාරියේ තාක්ෂණික දායකත්වය සහ මෙහෙයුම කියන එක ඇතුලේ ඔවුන්ට මිලියනයකට වැඩිය මිලියන 1.5ක් වෙන්න පුළුවන්, ඊට වැඩි ගාණක් වෙන්න පුළුවන් ඔවුන්ගේ දායකත්වය සමගින් ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන් ඔවුන්ගේ මතන ලස්සන ජීවිතයක් සඳහා ඔවුන්ගේ මතනක් ඉදි කරගන්න වැඩසටහන ආරම්භ කරලා තිනවා. ඒක තමයි ඔබේ මේ පූර්විකාවේ මේ මිලියනයකින් නිවසක් කියන එකේ අදහස. ඒ කියන්නේ නැවත අය කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ මිලියනයකම නෑ. අපි මේ ජාතික නිවාස වැඩසටහනේ 2026 අපි නිවාස 31000ක් තමයි මූලික අවධානය අපේ ඉලක්කය. එයින් දල වශයෙන් නිවාස 25000ක් විතරම තියෙන්නේ ආධාර. ඒ කියන්නේ අඩු ආදායම් ලාභීන් ඉන්නවා. ඔවුන්ට ඇත්තටම රජයෙන් ආධාරයක් දිය යුතුයි. ඔවුන්ගේ නිවස ඉදිකර ගැනීම සඳහා රජයේ දායක විය යුතුයි. නිවාස සම්පාදන අධිකාරියේ දායකත්වය මිලියනයක්.